සිල්ලතුන් වේකෝ තිබෙනවා. සීලේ පතිට්ඨාය කියලා කියේකයි. සීලයේ පිළිලා තමයි ආගමනුකූල වර්ධිනස් දෙන්නේ. සබ හැමදෙනාම දැන් ඉස්සරහ සහිත පංචශීලයේ සමාදන් වෙනකොට හැමදෙනාම සීලලතු වුණා. ඔබගේ කාය සංවරයි, ඔබගේ වචනේ සංවරයි. කාය වචන දෙක සංවර වෙච්ච දන තියෙන සීලයක්. ඒ නිසා සීලයක පිළිලා ඔබ තථාගත බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරගත්ත දැහැත් ගිලන්පස බුද්ධ පූජාව වශයෙන් පූජා කරනවා. පාන් පූජා කළා. ආය ආලෙත් සුවදතු ඉවරක් තියෙනවා නේද? ඉස්සරහම පූජා කරන්න මොනවද? පහන්. දෙවෙනියට පූජා කරන්න සුවදතු. තුන්වෙනියට පූජා කරන්න පෑන්. හතරවෙනියට පූජා කරන්න ඊළඟට. පස්වෙනියට දැහැත්. හයවෙනියට මල්. ඔය පිළිවෙල තමයි ඔය. කාතා කියනකොට තොම මතක තියාගන්න. ඉස්සරහම පහන් පූජා කරන ගාතාව, සුවදතුන් පූජා කරන ගාතාව, පෑන් පූජා කරන ගාතාව, ඊළඟට පූජා කරන ගාතාව, දැහැත් පූජා කරන ගාතාව, මල් පූජා කරන ගාතාව කියලා චෛත්‍ය, බෝධිය, විහාරය, අදින ගාථා කියලා අපිට ඒ කාර්යය කරන්න පුළුවන්. එනිසා පහන් පූජා කළා, සුවදතුන් පූජා කළා, ඊළඟට පූජා කළා ඔබ ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද කළ ප්‍රාර්ථනාව? මට නිදුක් නිරෝගී සුව ලැබේවායි කියන තමයි තියෙන්නේ. ඊළඟට බුද්ධ පූජා පැවැත්වීමේ ආනිසංසයත් එයයි. මොකද ඊළඟට බුද්ධ පූජා පැවැත්වු අයට හැමදාම නිරෝගී සුවය උදා කරගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ නිදර්ශනක් පෙන්වන්න කළා. මොකද්ද? තථාගත බුදු පියාණන් වහන්සේගේ ශාසනය වැඩ සිටියා කවුද? වක්කුල කියන මහරහතන් වහන්සේ. අන්තිමට මොකද? වක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ පැවිදි වෙන්න ගිය අවුරුදු 80 දී. පැවිදි වෙලත් අවුරුදු 80ක් ජීවත් වුණා. 80 160ක් ජීවත් වුණා. උන්වහන්සේම දේශනා කරන මම මේ අවුරුදු 160ක් ජීවත් වුණාට කවදාකවත් මට ලෙඩක් හැදිලා නැහැ. නිරෝගී සුවය භුක්ති විඳපු කෙනෙක්. එනිසා අපේ තථාගත බුදු පියාණන් වහන්සේ නිරෝගී මහරහතන් වහන්සේලා අතර අගතනතුර ලබා දුන්නේ වක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන මම නිරෝගී සුවය උදා කරගත්තේ දැහැත් ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීමේ ආනිසංසය තුලින් කියලා ඒ සඳහන් කරනවා. යමෙක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන